මොකද වෙන්නේ මගේ පේජ් එකේ කොල්ලෝ කෙල්ලෝ ටික හොඳින් ඉන්නවා කියලා හිතනවා. මුලින්ම කියන්න ඕනේ අද ආතල් වීඩියෝ එකක් නෙමෙයි. අද මම මේ වීඩියෝ එක ගන්න කාලි අයියාගේ පේජ් එකෙන්. මුලින්ම රෙස්පෙක්ට් කරනවා එයාට මේ වීඩියෝ එකේ ෆස්ට් ඕන අය. ඒ වගේම තමයි හැමදාම කියනවා වගේ ෆලෝ කරන්න, ලයික් කරන්න, කෙම්ම ටච් එකේ ඉන්න මගේ පේජ් එක. අපි යමුද වීඩියෝ එකට. අපි ඉන්නේ වීරයෝ මරණ කාලෙක. Malini Fonseca passed away early this morning. Jackson Anthony, a versatile character. The beloved Maname Kumaru, who dominated theatre stages for 27 years. Western award-winning artist Dr. Jala Bhanuratnam passed away. මට තේරෙන්නේ නැහැ කොහොමද කියන්න කියලා. රජිනියෝ කැපෙන මැජික් කාරයුන්ගේ මැජික් මැකිලා යන කාලෙක. අමත් ඇතුළු අපේ අලුත් පරම්පරාව ෂෝට් කට් වලින් හීන වලට දුවද්දී එයාලා අපිට ආතල් දෙන්න දුෂ්කර පාරවල් තෝරගත්තා. එයාලගේ වෙලා ඉවරයි. දැන්ටමත් සෑහෙන කට්ටියක් ගිහිල්ලා. මගේ පරම්පරාව ඒ මිනිස්සු තරම් නොස්ටැල්ජියානු මතක හදන්න දක්ෂ නැහැ. මොනවද යකෝ තවත් බලන් ඉන්නේ? තොපි මෙච්චර කල් හම්බ කරන් කාපු කෑන් වයර් බූලි ඔක්කොම එක ගොඩ ගොඩ ගහලා ගොඩ හම්බ කරා. මොනදද දෙකෝ? ඊට අවුරුදු 10කට උඩදී මගේ නංගි හිටපු තත්ත්වය. මොන බරු? එන මේ වැල්ලේ උන් කතා වෙන්නේ. කොච්චර චාටර්වත් මේ මලගෙවල් වල සමහර දේවල් මට විහිළුවට ගන්න මූඩ් එකක් නැහැ. දේශපාලනයට ගාවලා වෛර පිරිමහන්න වෙලාවකුත් නැහැ. මොකද අවංකවම අපිට දුකයි මේ මිනිස්සු ගැන. හම්බෙලා කයියක් ගහන්න ආස වෙච්ච යෝධයෝ කීප දෙනෙක් හිටියා. ඒ යෝධයෝ ඔක්කොම දැන් නැහැ. චකාලා, විජයලා, මාල්නීලා, ජෝලා, අමරදේවලා, කේමදාස්ලා අපිට දුන්න ආතල් එකට අනුලෝමව සමානයි. එයාලා ගියාම අපිට රිදෙන විදිය. ඔය මහලොකු යෝධයෝ ටික, රජුරෝ රජිනෝ ටික මේ කන්ද කරපු වැඩවලට thank you so much. තව අවුරුදු 80ක් යද්දී මම ඔයා අපි හැමෝම මැරලා. මාරේ අපි ආදරයට bye goodbye bye කියනකන් ඉන්නේ නැහැ. අද්ද වහලා ඇවිත් ඔයාගේ නැත්තම් එයාලගේ වෙලාව ඉවරයි කියනවා. ඒ වෙලාව නාස්ති කරන්න එපා. නිල් අහස වසා මාලවන් පුරා මල් සුවඳ